Hello friends. ඉතින් අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම හදන්න යන්නේ pressure cooker එකේ මුං ඇට කිරිබත්. ඉතින් ඉක්මනින් ලේසියෙන් හදා ගන්න ඕන නිසා මම ගත්ත pressure cooker එක. මේකට මම 3 දෙනෙක් විතර හාල් ප්‍රමාණයක් දාලා ඒකට අවශ්‍ය වෙන විදියට වතුර දාලා ලුණුත් එකතු කරගත්තා. ඉතින් මම ඊයේ රෑ මම මුං ඇට වල පෙඟෙන්න දාලා තිබුණේ ඒකත් සෝදලා ගරලා ඒ ටිකත් එකතු කරා. ඉතින් මේ විදියට ප්‍රෙෂර් කුකර් එකේ තම්බ ගත්තාම මේ කිරිබත් එක හදා ගන්න හොඳට මුං ඇට ටිකක් තැම්බිලා හාල් ටිකක් තැම්බිලා හොඳ ගානට මුං ඇට ගන්නවා. නැත්තම් සලාට මුං ඇට හයියට වගේ තියෙන වෙලාවල් අපිට අහු වෙනවා මුං ඇට කිරිබත් කනකොට. හැබැයි මෙහෙම හදුවාම මුං ඇට ටිකක් හොඳ ගානට තැම්බිලා හාල් ඇටෙත් තැම්බිලා තියෙනවා. ඉතින් මේ විදියට වහලා තියලා විසිල් 3-4ක් වගේ යනකොට මුං ඇටවල සුවඳ දැනෙනවා එළියට. එතකොට මම ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා මේ වෙයිට් එක පොඩ්ඩක් උස්සලා මේ විදිහට සැරෙන් සැරේ මේ ස්ටීම් එක එළියට යවලා තමයි මම මේ ලිඩ් එක අරින්නේ. ඉතින් මේ ඇත්තටම මේක හරිම ලේසි වෙලාවත් ඉතුරුයි. ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ හොඳට බත්තට තැම්බිලා මුං ඇට එකක් තැම්බිලා තියෙනවා. මේ විදිහට ටිකක් අපි කූරු හැන්දි මිටියෙන් අරගෙන කූරු ගාලා තව ටිකක් කලවම් කරලා බලමු. අල්ලලවත් නැහැ. හොඳටම තියෙනවා. ගානට තැම්බිලා තියෙනවා. ඉතින් අපි මේකට මේ කිරි ටික ලෑස්ති කරගෙන තියාගෙන මම මෙතන මේ මැදින් මේ හැඳි මිටින් පොඩි වලක් වගේ හදනවා. මොකද මේ කිරි ටික ඒකට දාන්නේ මම ඒ වල වගේ එකකින් එතකොට යටින් හැම තැනටම විහිදලා යන විදියට කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේ මෙහෙම තියලා තියෙනකොට මේ වගේ කිරි එක පැහෙනවා. කිරි එක පැහෙනකොට අපි මම මේ හැඳි කූරෙන් මේ විදියට ටික ටික කලවම් කරලා කිරිබත් එක හොඳට කවලම් කරගන්නවා. ඉතින් මං හිතනවා අද කාලේ අපි හැමදේම ඉලෙක්ට්‍රිසිටිත් වැඩි, ගෑස් හැමදේම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් පැත්තකින් අපි බැලන්ස් කරගන්න බලන්න ඕනේ මේ විදියට. මේ විදියට හැදුවාම ඇත්තටම විනාඩි 5ක් වගේ පොඩි කාලයක් ඇතුලේ මුං ඇට කිරිබත් එකක් හදා ගන්න පුළුවන්. කිරිබත් එකකුත් පුළුවන්. සාමාන්‍ය මුං ඇට කියන්නේ හොඳට තැම්බෙන්න ඕන දෙයක් නේ. ඒ නිසා මුං ඇට උනත් හොඳට තැම්බිලා හරිම රසට තියෙනවා මේ කිරිබත් එක. ඉතින් ඕගොල්ලොත් මම හිතනවා මේක ඕගොල්ලන්ටත් මීට කලින් හදලා නැති කෙනෙක් ඉන්නවනම් මේ විදියට හදලා බලන්න. මොනා හරි ඒ මුං ඇටවල හරි Taman දාන මොනා හරි ඇතුලේ ඒ දේ සුවඳ එළියට එනකොට තමයි මම නම් මේ ලිප ඕෆ් කරන්නේ. ඊට පස්සේ මේ විදියට මොනවත් පොඩ්ඩක්වත් යට අල්ලන්නෙත් නැහැ. ගානට තියෙනවා මේ කිරිබත් එක. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් මගේ ඔයගොල්ලන්ට වැදගත්කමක් ඇති කියලා. ඉතින් ඉදිරියටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්නම්.